සුබ දවසක් සිකුරු ග්‍රහයාගේ වෘශ්චික රාශිගත වීමේ පලාපල වීඩියෝ මාලාවේ තවත් එක් වැදගත් වීඩියෝ එකක් තමයි අදත් ඔයාලා හමුවට අරන් ආවේ. ඉතින් අද අපි කතා කරන්නේ අපේ ලග්න 12 අතරින් සංවේදීම හදවත් හිමි කටක ලග්න හිමි ඔබට මේ සිකුරු ග්‍රහයාගේ වෘශ්චික රාශිගත වීම කුමන ආකාරයේ ප්‍රතිඵල උදා කරයිද කියලා. ඉතින් කටක ලග්න හිමියාල හැමදෙනාම පුලපුලා බලා සිටි ඔබේ සුභාසුභ තත්වයන් වීඩියෝ එකේ අවසානයේ දක්වාම නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අපි යනවාද වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම චූටි මතක් කිරීමක් ඔයාලට කරනවා. ඔයාලා වෙනුවෙන් අපේ නාලිකාව හරහා මේ දිනවල තවත් සුවිශේෂී දීමනාවක් ලබා දෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉතින් ඔයාලා වෙනුවෙන් මම මේ දිනවල රුපියල් 1000ක් දීලා කේන්දරේ පරීක්ෂා කරගන්න හැමෝටම ඔයාලගේ තව පවුලේ කෙනෙක්ගේ තමන්ගේ සැමියාගේ වෙන්න පුළුවන්, බිරිඳගේ වෙන්න පුළුවන්, දරුවෙක්ගේ වෙන්න පුළුවන් කේන්දරයත් ඒ සමගම නොමිලේ පරීක්ෂා කළා දෙනවා. එතකොට එක් කේන්දරයක් රුපියල් 1000ක් දීලා පරීක්ෂා කරගන්නව නම් අනිත් කේන්දරේ නොමිලේ තමයි ඔයාලට බලලා දෙන්නේ. ඒ වගේම මේක ලබා දෙන්නෙත් හරිම සීමිත පිරිසකට. ඒ කියන්නේ මුලින්ම මට මැසේජ් කරන 100 දෙනාට තමයි මේ දීවනාව මම ලබා දෙන්නේ. ඉතින් එහෙම අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් මේ පහත තියෙන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට කිසිම තැනකින් නොලැබෙන මේ වාසිය ලබා ගන්න කියලා මතක් කරන ගමන් අපි යනවා අද වීඩියෝ එකට කටක ලග්න හිමියාලා ගැන කතා කරන්න. ඉතින් සිකුරු ග්‍රහයාගේ මේ වෘශ්චික රාශියට ගෝචර ගමන කටක ලග්න හිමි ඔබට බලපාන ආකාරය ගැන කතා කළොත් කටක ලග්න හිමි ඔබගේ ලග්නයේ පැත්තෙන් බලලා අපි කතා කරොත් සිකුරු ග්‍රහයා කියන්නේ ඔයාලගේ සියලුම ලැබීම් පිළිබඳ කතා කරන 11 වෙනි කොටුවට හා ඒ වගේම තමන්ගේ හිත මානසික නිදහස, ගෙවල් දොරවල් ඒ සම්බන්ධව කතා කරන 4 වෙනි කොටුවට අධිපති ග්‍රහයනේ. ඉතින් ඒ සිකුරු ග්‍රහය තමයි මේ පාර ඔයාලගේ 5 වෙනි වන වෘශ්චික රාශියට ගෝචර වීම සිදුවන්නේ. ඉතින් මේ తত্ত্বය කටක ලග්න හිමි ඔයාලගේ ආර්ථිකයට ඇති කරන්නා වූ බලපෑම ගැන කතා කරොත් මුලින්ම අපි කියන්න ඕනේ සිකුරු කියන්නේ ඔයාලගේ මං කිව්වා වගේම කලින් 11 වෙනි අධිපතියන්. ඉතින් 11 වෙනින් අපි කතා කරනවා සියලුම ලැබීම් ගැන ජ්‍යොතිෂ පැත්තේ. ඉතින් ඒ නිසා හදිසි ආදායම් මාර්ග වලට සක්‍රිය වෙන්න පුළුවන් කාලයක් කියලා මම හඳුන්වනවා මේ සිකුරු මාරුව. හදිසි ආදායම් තත්වයන් කියන්නේ දැන් ඔයාලට සමහර විට මග පෑදෙන්න පුළුවන් රැකියා කරන ස්ථානයක හිතමු රැකියා කරන ස්ථානයේ වුණත් ඔයාලට තමන්ගේ මොනවා හරි දක්ෂතාවයක් තියෙනවා නම් ඒ දේවල් වලින් මොනවා හරි දෙයක් නිර්මාණය කළා ඒක මේ තමන් අලෙවි කරලා එතනින් ඔයාට ආදායමක් උපය ගන්න ලැබෙවි. ඒ වගේ දේවල් හදිස්සියේ ලැබෙන දේවල් ඔයාලට ආදායම් මාර්ගයක් විදියට පාවිච්චි කරන්න හැකියාව ලැබෙයි. අපි හිතමු ඔයාලට දැන් හම්බෙලා තිබිලා හදිස්සියේ ණය මුදලක් හම්බෙන ඔයාලට කවුරු හරි ණය වෙලා ඉඳලා ඒ ණය මුදල ඔයාලට මෙච්චර කාලයක් ලබා ගන්න බැරි වෙලා තිබුණොත් ඔන්නේ දේ හදිස්සියේ ඔයාලට ලැබෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒ වගේම ඔය ලොතරැයි දිනු ඒ වගේ දේවල් උනත් දැන් මේ 11 වෙනි කොටුවෙන් සියලුම ලැබීම් ගැන කතා කරනවනේ. ඒ නිසා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ ඔය මැණික් වාසනාව වගේ දේවල් උනත් ඔයාලට හදිස්සියේ ලැබෙන්න පුළුවන්. ඒ වලින් ඔයාලගේ ආදායම් තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔය හවුල් ව්‍යාපාර වගේ වල ආයෝජනයන්ට සුදුසු කාලයක්. දැන් ඔයා හිතාගෙන ඉන්නව නම් තව කෙනෙක් එක්ක හවුල් වෙලා මොනවා හරි ව්‍යාපාරයක් කරන්න. අන්න ඒ වගේ දේවල් වලට මොනවා හරි ආයෝජනයක් ඔයාගේ මුදල් ආයෝජනයක් කරනවා නම් ඒ දේවල් වලට ගොඩක් හොඳ කාලයක් විදියට මේ කාලේ හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔය කලාත්මක නිර්මාණ, විලාසිතා වගේ ඔය ඇඟලුම් ශාස්ත්‍රයේ වගේ නිරත වෙලා ඉන්න අපේ කටක ලග්න හිමියාට හොඳ ආදායම් තත්ත්වයක් තමන්ගේ මේ දේවල් වලින් ලබා ගන්න පුළුවන්. තමන් ඇඟලුම් ශාස්ත්‍රයේ වගේ ඉන්නවා නම් එතනින් හොඳට තව දියුණු වෙලා තමන්ගේ දේවල් දෙස් විදෙස් ප්‍රචාරණ කටයුතු කරගන්න වලට හොඳ මේ හැකියාවක් ලැබෙන කාලයක්. ඒ තුලින් තමන්ගේ දේවල් වර්ධනය වෙලා තමන්ගේ ආදායම් උනත් සක්‍රිය කරගන්න හැකියාව ලැබෙන කාලයක් විදියට මේ කාලේ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දැන් විනෝද වෙන්න විලාසිතාවන් වලට ගොඩක් මුදල් යොදවන කාලයක් වෙනවා මේ කාලේ. තමන් ලස්සනට ඇඳලා කරලා ඉන්න ලස්සනට කාලා බීලා
තන්තංගල කියන්නේ කොහේ හරි විනෝද චාරිකා ගිහිල්ලා එහෙම ඇවිදලා කරලා විනෝද වෙන්න ගොඩක් කැමති වෙන කාලයක් ඉතින් ඒ නිසා වුණත් ගොඩක් වෙලාවට ඔයාලා මේකේ නරක පැත්තකුත් තියෙන්න පුළුවන් ඒවා නිසා ණයවීම ඇති වෙන්න පුළුවන් ඒ නිසා වියදම් පැත්ත ටිකක් කළමනාකරණය කරගන්න ඒක හැම ලග්න කරුවෙක්නම පොදුයි මොකද ආදායමේ හැටියට වියදම තබා නොගත්තොත් අපි හැමදාම ණයවීම වෙන්න පුළුවන් හැමදාම අපි ඉතුරුනත මෙති ඉන්න තැනින් උනත් පල්ලෙහාට වැටෙන්න පුළුවන් අන්න ඒ නිසා ඒ දේවල් ගැන හොඳට කල්පනාව ඇතුව වැඩ කටයුතු කරන්න කියලා තමයි කටක ලග්න හිමි ඔබගෙන් ඉල්ලන්නේ. ඉතින් ඊළඟට අපි ගෘහ ජීවිතයේ පැත්තට අවධානය යොමු කරලා බැලුවොත් අවිවාහක කටක ලග්න හිමි ඔබ ඉන්නම නම් ඔන්න නව ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. හැබැයි හොඳින් කල්පනාකාරී වෙන්න ප්‍රේමයේදී ඔයාලා රැවටීම් ඇති වෙන්න පුළුවන්. මොකද සිකුරු ග්‍රහය ආවේ උච්චක රාශියට. ඉතින් ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරන කොටුවටම තමයි සිකුරු මේ ග්‍රහය ආවේ. ඉතින් එතන උච්චක රාශිය හින්දා මම උච්චක රාශිය ගැන පැහැදිලි කරලා තියෙනවා ඔයාලට. ඒ උච්චක රාශිය කියන්නේ බොරු වලක් වගේ තැනක්. ඉතින් බොරු අර පතුල පේන්නේ නැති ගැඹුරු ළිඳක් වගේ තැනක්. ඒ වගේ තැනකට සිකුරු ග්‍රහය ගිහිල්ලා වැටුනහම වෙන දේ අනේ නිසා හොඳින් කල්පනා කරලා බලන්න ප්‍රේමයේදී ඔයාලා රැවටීම් ඇති වෙන්න පුළුවන්. මුණ ගැසෙන සහකරුවෙක් සහකාරියක් වුණත් ඔබව මුලා කරන්න හැකියාව ලැබෙනවා මේ කාලේ. නිසා ඒ දේවල් වලදී හොඳට කල්පනාකාරීව කටයුතු කරන්න ඔයාලා තමන්ගේ තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. මේ දේවල් වලට රැවටෙන්නේ නැතුව ඉදිරි ගමන යන්න. ඒ වගේම වෙනදට වඩා ඔයාලා තුල හැඟීම් පිළිබඳ ආසාව වැඩිවීම නිසා ඒව පසුපස හඹා යාම වැඩි වෙලා මෙන්න මේ වගේ රැවටීම් වලට ලක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඒව ගැන හොඳින් කල්පනාකාරී වෙලා වැඩ කටයුතු කරන් තමන්ගේ හැඟීම් උනත් අනවශ්‍ය විදියට අනවශ්‍ය විදියට ඇති කරගන්න තු ඒ දේවල් පාලනයකින් යුතුව කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම විවාහක අපේ විවාහක කටක ලග්න හිමියන් අතරද තමන්ගේ මේ සහකරු සහකාරියක වාද විවාද දෙදෙනා අතර ආත්මාර්ථකාමී බව ඇතිවීම එකිනෙකාට පරදා යාමට උත්සාහ ගැනීම නිසා ඒ වගේ දේවල් වුණ ගැටලු ඇති වෙන්න පුළුවන්. කතාවක් වුණා දුරදිග ගෙනියන්න පුළුවන්. එක්කෙනෙක් මොනවා හරි දෙයකට මේ මොනවා හරි දෙයක් කිව්වොත් ඒකට අනිත් එක්කෙනා පෙරලා වැරදි වචනයක් කියනවා. අනිත් එක්කෙනා පෙරලා ඒකට වාද කරන්න යනවා. තර්ක විතර්ක ඇති කරගන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයන් නැති වෙන නිසා ඒව ගැන හොඳින්ම කල්පනාකාරීව කටයුතු කරන්න. තමන්ගේ සහකරු සහකාරිය ගැන වුණත් වැරදි තීන්දුව తీරන ගන්න ඔයාලට හිතෙන්න පුළුවන් මේ කාලේ. නිසා ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. වැරදි තීන්දුව తీරන කියන්නේ ඔයාලට හිතෙන්න පුළුවන් අනේ මට මෙයා ඕනේ නැහැ. මෙයා මට ඕන විදියට වැඩ කරන්නේ නැහැ. මෙයා මට ආදරේ කෙනෙක් නෙමෙයි වගේ කියලා ඔයාලා හදිස්සි තීන්දුව తీරන තමන්ගේ කසාදය ගැන ඒ කියන්නේ තමන්ගේ විවාහ ජීවිතය ගැන උනත් හදිස්සි තීන්දුව తీරන ගන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන හොඳින් කල්පනාකාරී වෙන්න. ඔය දික්කසාදයන් දක්වා උනත් ඒ ප්‍රශ්න දුරදිග යන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන හොඳින්ම සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. ඊළඟට අපි රැකියාව පැත්තට අවධානය යොමු කරලා බැලුවොත් නිර්මාණශීලී රැකියාව කරන අයට ගොඩාක් හොඳ මේ කාලේ ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. ඔය විලාසිතා කරන ඒ වගේම සාරි නිර්මාණ කරන අය ඉන්නවා. පින්තාරු කරන අය ඒ වගේම සැලෝන් සම්බන්ධ ඒ වගේ දේවල් චෙෆ්ලා ඒ වගේ කෑම උනත් ලස්සනට හදලා මේ ලස්සනට තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් එතෙන්දි මේ එළියට දාන අය ඉන්නන්නේ. ඒ වගේට ගොඩාක් හොඳ මේ ගොඩාක් හොඳ කාලයක් මේ කාලේ. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පීන් අලෙවිකරණ අංශය ඒ වගේ රැකියාවල නියුතු කටක ලග්න හිමි ඔබටත් ගොඩක් හොඳයි කියන්න පුළුවන්. මේ තියෙන මේ සිකුරු ග්‍රහය වෘශ්චික රාශිගත වීමේ කාලේ ඒ වගේම තමන්ගේ නව අදහස් රැකියා ස්ථානයේ තුල උනත් පිළිගන්න පුළුවන්. ඔයාලා මං කිව්වා මුලින්ම ඔයාලට තමන්ට මොන හරි දක්ෂතාවයක් තිබ්බනම් ඒව රැකියා ස්ථානයේ තුලට අරගෙන ගිහිල්ලා එතන තමන්ගේ මේ සංගයන් අතරුණත් හොඳ පිළිගැනීමක් තමන්ට ඒ දේවල් අලෙවි කරගන්න උනත් තමන්ට හොඳ ලොකු මිල මුදලකට අලෙවි කරගන්න එහෙම හැකියාව ලැබෙන කාලයක් විදිහට මේ හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම රැකියාවේ තිබිච්ච ගැටලු විසඳා ගන්න පුළුවන්. තමන්ගේ ඒ රැකියා කරන ස්ථානයේ අය සමග මිත්‍රත්වයේ උනත් වර්ධනය කරගන්න හැකි කාලයක්. ඒ වගේම රැකියා ස්ථානයේදී හැබැයි පොඩ්ඩක් අර ඉක්මනින් කෝප වෙන ගතිය පාලනය කරන්න. කටක ලග්න හිමියෝ කියන ටික අර ඉක්මනින් තරහ යනවා. හැබැයි ඉක්මනින් මේ තරහ නෙවෙන අයනේ. ඒ වුණත් අර ඒ තීන කෝපය ටික පාලනය කරගන්න ඔයාලා මේ
උත්සාහ ගන්න මේ කාලේ තමන්ට රැකියා කරන ස්ථානයේ ඉරිසියාකාරය ඇති වෙන්න පුළුවන්. දැන් ඔයාලගේ දක්ෂතාවයන් ප්‍රයෝජනට අරන් එතන මොන හරි වැඩක් කරුණොත් හැමෝගම ජීවිතවල ඉන්නවනේ එහෙම තරහකාරයෝ කියන්නේ අර තමන්ට පේන්නේ නැති වෙන්න යටින් ඉරිසියා කරන අය. අන්න ඒ වගේ ඇති වෙන්න පුළුවන් රැකියා ස්ථානයේ. නිසා ඒව ගැන හොඳින්ම සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. ඉතින් ඒ වගේම සෞඛ්‍ය පිළිබඳ අපි කතා කරොත් තමන්ගේ දූ දරුවන්ගේ ශරීර සෞඛ්‍ය පරිහිම ඇති වෙන්න පුළුවන්. දරුවන්ගේ උදර ආබාධ වගේ ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. බඩ සම්බන්ධ ලෙඩ රෝග ඒව ගැන හොඳින් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රමාද වීම, බාධා වීම මේ වගේම ඒවල පසු බෑම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ සම්බන්ධව කල්පනා කරලා ඔයාලගේ මානසිකත්වයේ පහතට වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමන්ට ආමාශගත රෝග, හෝමෝන අසමතුලිතතා, ඊළඟට මුත්‍රා සාධන වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඕනට වඩා මේ කල්පනා කරලා අර ඕවර් තින්කින් ගතිය, ඕනට වඩා පොඩි දේ ගැන උනත් හිතලා දුක් වෙන ගතිය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒව ගැන හොඳින්ම සැලකිලිමත් වෙන්න කියලා තමයි ඒ වගේ දේවල් වැඩි තමන් ආහාර රටාව වුණත් මේ හරි විදියට ආහාර රටාව වුණත් කළමනාකරණය කරගෙන මේ කාලේ කටයුතු කරොත් ඔබට ඒ සෞඛ්‍ය ගැටලු වලින් මිදීමට හැකියාව ලැබේවි. ඉතින් ඒව තමයි අපිට සිකුරු ග්‍රහයක වෘශ්චික රාශිගත වීම කන්‍යා කටක ලග්න හිමියන්ට බලපාන ආකාරය ගැන කතා කරේ අද. ඉතින් මේව පොදු පලාපල විතරයි ඔයාලට කියපො. ඔයාලගේ උපන් කේන්දරයේ ග්‍රහ පිහිටීම අනුව මේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට සිකුරු ග්‍රහයේ අපල වලට කරන්න පුළුවන් ප්‍රතිකර්ම විදියට අපිට නිර්දේශ කරන්න පුළුවන්. සිකුරාදා දවස්වල විවිධ පාට වර්ගවල ඇඳුම් ඇඳීම, සිකුරාදා දවස්වල ගවයන්ට ආහාර පාන ලබා දීම, ගර්භණී කාන්තාවන්ට විශේෂයෙන්ම ආහාර ඇඳුම් පැළඳුම් ආදිය දීම, ඒ වගේම පත්තිනි දෙවියන්ට බාර වීම, සෙත් කවි කියවීම වගේ සිකුරු ග්‍රහය සතුටු කරන දේවල් ඔයාලට කරන්න පුළුවන් ප්‍රතිකර්ම විදියට මම නිර්දේශ කරනවා. ඉතින් මේ වගේ ජ්‍යොතිෂ සම්බන්ධ වැදගත් දේවල් නරඹන්න කැමති නම් ඔයා ඇස්ට්‍රොලොජි විෂන් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.